අපි ජංගම ආර්ට් සෙන්ටර් එකක් පටන් ගත්තා. පොඩි උන්ට ආර්ට් ගැන පොඩි අදහසක් දෙන්න. දැනට තැන් 4ක සති 2කට පාරක්. පළාත් 2ක. එදාටම ජංගම පුස්තකාලයක්. උන්ට කියවන පුරුද්ද හදන්න. ගොඩක් පොඩි උන්ට කියවන පුරුද්ද නෑ මචං. අපි ඒකින්ද උන්ව වට කරගෙන පොතක් කියවන. නැත්තම් ඒක පර්ෆෝම් කරලා පෙන්නනවා. ටිකක් ප්‍රාසංගික විදියට. මොකටද? මොකටද බං ඔය? උඹලට පිස්සුද? මොකටද? කලාව සාහිත්‍ය ගැන අදහසක් නැති පරම්පරාවක් එක ජීවත් වෙන්න අපි බයයි මචං. ඒකයි. උන් ප්‍රචණ්ඩයි. තර්කයක් නැහැ, විකල්ප අදහසක් නැහැ. ඕනෑම වර්ගවාදයකට ලේසියෙන් නම්ම ගන්න පුළුවන්. උන් භයානකයි. එහෙම උන් එක ජීවත් වෙන්න අපි බයයි. ඒකයි. පිස්සුද බං උඹලට? එහෙම බයයි නම් වීසා එකක් හදාගෙන රටින් ඵලයක්. ඔබට එහෙම ඕන නම් අපි ඒකට උදව් කරන්න. අපි යන්නේ නැහැ නේ. ඒකින්ද අපි මේක හදාගන්න try කරනවා. අනේ මේ උඹලා හදාගනින්න. මං යනවා. නිකමට වරෙන්කෝ. බලන්න වටිනවා. යමන්කෝ. ඔබ බලන්න වටින ඔය පොඩි උන්ගේ හිනාව. ඔබ බලන්න වටින ඔය පොඩි උන් කලාව සාහිත්‍ය රස විඳින විදිය. කලාව සාහිත්‍ය වරප්‍රසාදිත පන්ති මෙවලමක් විදියට පවතින එක වෙනස් කරන්න අපිට try කරන්න පුළුවන් නම් මචං. උන්ගේ හිනාව කියලා කියන්නෙම මේ ක්‍රමය ඇතුලේ උන්ට කොච්චර දේවල් අහිමි කරාද කියන එකට මිම්මක්. උන්ගේ හිනාව වෙන්නේ අපි කරන ප්‍රාථමික විකාර වැඩවලට නෙවෙයි. උන්ගේ රසවින්දනයේ තරමටම මොට කරපු රාජ්‍යෙට. ඔය දන්නවද? ඉස්සර 89 ස්ලෝගන් එකක් තිබ්බලු. කොළඹට කිරි අපට කැකිරි කියලා. අපි තිබුණේ කොළඹ. කොළඹ දැකලවත් නැති හරක්. ධනේශ්වරයේ බෙදුවේ කොළඹ නගර සීමාවේ. උන් තාම දන්නේ නැහැ හරියට টয়ලට් එකක් නැති. අදාළ විෂයට ගුරුවරයෙක් නැති ඉස්කෝල තාමත් කොළඹ තියෙනවා කියලා. කවුදයි කරලගෙන ආවේ කවුදයි වී ටික කොටලගෙන ආවේ කවුදයි ඉන් පිටි කොටලා ගත්තේ කවුද කැවුම් ටික උයලා ගත්තේ කවුද කැවුම් ටික කන්නට ඕනේ කන්නට ඕනේ දැන් මොකද වෙන්නේ ඒගොල්ලන්ට කැවුම් හම්බ වෙනවද නේ ඒ උනට බලන්න ඊට පස්සේ කුකුල් හාමිත් කියනවා වී කොටන්න බෑ පිටි කොටන්න බෑ හා දරුවනේ යන්න එපා දරුවනේ අදට කැවුම් කාපල්ලා නමුත් මේක අහපල්ලා මේ ලෝකේ කවුරු නමුත් වැඩපල නොකරනවා නම් නිකන් ඔහේ පුටු පිට ඉඳ කන්ට හොඳත් නෑ පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි පුංචි පුංචි ඔලු එකතුව පුංචි පුංචි අත් එකතුව පුංචි පුංචි ඔලු එකතුව පුංචි පුංචි අත් එකතුව පුංචි අපිට ලොකු දේවල් කරන්න බැරි නෑ පුංචි අපිට ලොකු දේවල් කරන්න බැරි නෑ කවුරු නමුත් මේ ලෝකේ වැඩපල නොකරනවා නම් නිකන් ඔහේ පුටු පිට ඉඳ කන්ට හොඳත් නෑ කන්ට හොඳත් නෑ පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි පුංචි අපිට දැන් තේරෙයි හරි ඔන්න කතාව ඉවරයි දැන් දුවලා පුතාලා දන්නවද කවුද මේ කතාව ලිව්වේ කියලා කවුද හරි ලස්සනයිද මේ කතාව කවුද කැමති ආයෙත් මේ කතාව කියවන්න හරි හැබැයි දැනට අපිට තියෙන්නේ පොත් 3යි ඒක නිසා කට්ටිය
මාරු කරගෙන කියෝ. හරිද? හරි. ලබන සතියේත් මේ වගේ කතාවක් අහන්න කැමතිද? හරි. කවුද කැමති? හරි. අපි එහෙනම් ලබන සතියේත් මේ වගේ කතාවකින් ඔයාලව හම්බ වෙනවා. හදවත මගේ නැති වුණා. සෙව්වට මට හොයාගන්න කොහොමටවත් බැරි වුණා. අපේ වත්තේ බොල්මුලේද ලොකු අම්මගේ පන්වලේද? අත්තම්මගේ කුස්සියේද? වෙරළු ගහේ අතු අතරද කොහොම වුණත් ගමේ ගොඩේ මගේ හදවත හැංගිලා. මම නන්නෑ මෙහි ගෙනාවේ ඒක හොඳින් දන්නවා. හොඳයි. දැන් පුතාලා දන්නවද මේ කවි පන්තිය මොකක්ද කියලා? මේ තමයි පුතේ සිබිල් වෙත්තසිංහ නැන්දගේ වැනියන් කළු වැනියන් කවි පොතේ එන කවි පන්තිය. හරි. මම දැන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මොකද්ද සිදාදිය කියලා කියන්නේ? හරි. සිදාදිය කියලා කියන්නේ පුතේ නගරය. අපි කියමු කොළඹ කියලා. දැනට දැන් මේ කියන විදිහට මේ නැන්දගේ හදවත නැති වුණාලු සිදාදියට එන දවසේ. ඒ මොකක්ද ඒ කියන්නේ? හදවත අපිට තියෙන වටිනාම දේ හදවත නේද? අපි කියමු ආදරය කියලා. ඇයි ඒ? සිබිල් නැන්දා මෙහෙම කියනවා. මගේ පුංචි කාලය ගැන මට මතක් වෙනකොට හරි ආසයි. ඒ තරම් සන්තෝෂෙන් ගත කරපු කාලයක් මගේ මුළු ජීවිතේම නැති තරම්. දැන් බලන්න පුතේ මේ ලියලා තියෙන ලස්සන නේද? හිතට එන දේ ලස්සනට වචන වලට පෙරලා ලියලා නේද? ලියනවා කියලා මහා අමාරු දේවල් කරලා නෑ නේද? හරි. ඔයාලා දන්නවද ඇයිද මම මේක තෝරාගත්තේ කියලා? ඔයාලත් හිතට එන දේ ලියන්න ගන්න ඕනේ. තේරුණාද? ඔයාලගේ කතාව. ඔයාලට හිතෙන දේ. අපි ඔක්කොම එකතු වෙලා ඔයාලගේ කතාව කියවමු. කැමතිද? කැමතිද? දැන් බලන්නකෝ මේ නැන්දා කොච්චර සරලව ලේසියෙන් එයාගේ හිතට දැනෙන දේ ලියලා තියෙනවද කියලා. කන්ද උඩින් ගස් අතරින් හිරු දෙවියෝ අපේ දිහා බලනකොට අපි දොර ජනෙල් ඇරලා තියන්න ඕන කියලා අපේ අම්මා නිතරම කියනවා. දැන් බලන්න පුතේ ඒක ලියලා තියෙන ලස්සන නේද? ඔයාලට නම් ඉතින් කන්ද උඩින් ගස් අතරින් හිරු දෙවියෝ පායන්නේ නැහැ තමයි. හැබැයි පුතේ මේ උස ගොඩනැගිලි අතරිනුත් හිරු දෙවියෝ අපි දිහා බලනවා. අපි මේ සබහාදහම රස විඳින්න පුරුදු වෙන්න ඕන. අපි සබහාදහම ආරක්ෂා කරගන්න ඕන. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අපි මේ සබහාදහම ආරක්ෂා කරගත්තොත් විතරයි. තේරුණාද ඔයාලට? හරි. එහෙමනම් ඔයාලා ඊළඟ දවසේ එනකොට හිතට දැනෙන දේ ලියනවද? නියමයි. මේ බලන්න මේ සිබිල් නැන්දා ලස්සන චිත්‍රයක් ඇඳලා මේ පේනවද? මේ හරි. ඔයාලටත් පුළුවන් මේ විදිහට ලස්සනට චිත්‍ර අදින්න. එහෙම නේද?